ෆෝන් එක වර්තමානයේ මිනිසා අතර බහුලව භාවිතා වෙන නැතුවම බැරි වෙලා තිබෙන අවශ්‍යම දෙයක් තමා මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක. දැන් තාක්ෂණය දියුණුයි. මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක ඔයාගේ වටිනා කාලය කන්නද පාවිච්චි කරන්නේ. ලෝකයේ 90%ක්ම ඉන්නේ එවැනි කාලය කන මිනිසුන්. හැබැයි ඔයා මේකෙන් වැඩක් ගන්න ඕනි කියන උනන්දුව තිබෙන කෙනෙක් නිසා තමා ඔයා මේ වීඩියෝ එක බලන්නේ. ඒක ඔයාගේ විශේෂ ලක්ෂණයක්. මේ ස්මාර්ට් ෆෝන් එකෙන් වැඩක් ගන්න නැති මිනිස්සුත් ඉන්නවා, වැඩක් ගන්න මිනිස්සුත් ඉන්නවා. වැඩක් ගන්න නැති මිනිස්සු තමා මම කලින් කීව කාලය කන්න මෙම ෆෝන් එක භාවිතා කරන මිනිසුන්. කොහොමද මේකෙන් කාලය කන්නේ වුන්? මෙන්න මෙහෙමයි. කාලය කන්න తాවකාලික සතුට විනෝදය වෙනුවෙන් විවිධ ඔන්ලයින් ගේම් ගහනවා. සමහරු කියයි මේකින් ඔවුන්ට මානස නිදහස් වුණා, සතුට ලැබුණා කියලා තව ගොඩක් දේවල් කියයි. ඒත් මොනවද ඔයාට අනාගතය වෙනුවෙන් ලැබුණේ? හිතන්න. తాවකාලික සතුට විනෝදය වෙනුවෙන් ඔබගේ වටිනා කාලය කන්න ආපු, තමන්ව ඩැහැ ගන්න ආපු ගේම් එකකට යොදවනවද? ඒ කාලය අනාගතයට ප්‍රයෝජනයක් වන දෙයකට යොදවනවද? මුලින්ම අනාගතය වෙනුවෙන් ගේමක් ගහන්න ඕනේ කාලේ ඒකට යොදවන්න. ගේමක් ගහපු දවසට ඔයාට ඕනේ නම් ඒ සතුට විනෝදය ලැබෙන දේ කරන්න. තවත් අය කරන දෙයක් තමා තමන්ට අදාළවත් නැති අනුන්ගේ දේවල් හොයන්න සමාජ මාධ්‍යවල සැරිසරනවා. ඉතින් ඔයා අනුන්ගේ දේවල් ලෝපදූප හොයන්න මේ ෆෝන් එක භාවිතා කරනවා නම් ඒත් ඔයාට ලැබෙන දෙයක් නෑ. අනුන්ගේ දේවල් හොයන්න කලින් තමන් දෙයක් කරගන්න බලන්න. මේ ස්මාර්ට් ෆෝන් එකෙන් මේ විදිහට ප්‍රයෝජනයක් ගන්න. අංක 1. ඔයාට බිස්නස් එකක් පටන් ගන්න දැනුම ඕනේ. ඔයාට ඕන තරම් දැනුම ගන්න භාවිතා කරන්න පුළුවන් මේ ස්මාර්ට් ෆෝන් එක. අංක 2. ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් ඉගෙනීමට දැනුම ලබා ගන්න මාර්ගයක් ඕනේ. ඔයාට YouTube භාවිතා කරලා ඕන තරම් ඉගෙන ගන්න අවශ්‍ය දැනුම ලබා ගන්න පුළුවන්. අංක 3. ඔයාට මුදල් උපයන්නත් කුමක් හෝ මාර්ගයක් තියෙන්න ඕනේ. දැන් තාක්ෂණය ගොඩක් දියුණුයි. වර්තමානයේ ඕන තරම් ක්‍රමවේද තියෙනවා ස්මාර්ට් ෆෝන් එකෙන්ම මුදල් උපයන්න. අංක 4. ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඒක මිනිස්සු අතරට යවන්නත් මාර්ගයක් තියෙන්න ඕනේ. Facebook, TikTok වැනි විවිධ සමාජ මාධ්‍යවල ඔයාගේ ව්‍යාපාරය ප්‍රචාරය කරන්න පුළුවන්. ඔයාට මේ දේවල් ඔක්කොම මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකෙන් කරන්න පුළුවන්. ඇයි ඔයා ඉතින් මෙවැනි දෙයකට ප්‍රයෝජනක් කරන්නේ නැත්තේ? TikTok, Facebook වැනි විවිධ සමාජ මාධ්‍යවල උඩට පල්ලෙහාට යන කාලය දෙයක් ඉගෙන ගන්න යොදවන්න. අනාගතය වෙනුවෙන් දෙයක් කරන්න යොදවන්න. මුදලක් උපයන්න යොදවන්න. දැනුමක් ලබා ගන්න යොදවන්න. මේ විදිහට ඔයාගේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන් ප්‍රයෝජනයක් ගන්න පුරුදු වෙන්න. මේ වීඩියෝ එකෙන් ඔයාගේ ඔළුවට යමක් ගියාද? මම හිතනවා ඔළුවට යමක් තේරෙන්නේ නැති කියලා. ඔයාට මේ වීඩියෝ එක ප්‍රයෝජනයක් වුණා නම් මගේ channel එක subscribe කරන්න. ඔයාට බුදු සරණයි.